ලෝකයේ අදටත් පිළිතුරක් නැති ලොකුම ප්‍රහේලිකාවක් තමයි සීගිරිය. අපි හැමෝම දන්නවා මේක කාශ්‍යප රජතුමාගේ බලකොටුව කියලා. හැබැයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා දෙනවා සීගිරිය කියන්නේ නිකන් ගල් පර්වතයක් උඩ හදපු මාලිගාවක් නෙමෙයි. ඒක මහා පරිමාණ ගණිතමය ගණනය කිරීම සහ අති නවීන විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගුණු සුපිරි නිර්මාණයක් කියලා. සමහර විට මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලා මෙතෙක්කල් සීගිරිය ගැන හිතාගෙන හිටපු විදිය මුළුමනින්ම වෙනස් වෙන්න පුළුවන්. ලෑස්ති වෙන්න. අපි යමු සිංහගිරියේ සැඟවුණු විද්‍යාත්මක අභිරහස ලෝකයට. ඉතින් අපි මුලින්ම බලමු සීගිරියේ පර්වතයේ මුදුනේ තියෙන ඒ මහා නිර්මාණය ගැන. විද්‍යාත්මකව ගණනය කරලා බැලුවොත් පර්වතයේ මුදුනේ තියෙන ගොඩනැගිලි හදන්න විතරක් ගඩොල් මිලියන 3කට වඩා පාවිච්චි කරලා තියෙනවා. හිතන්න. අඩි 600ක් උස අංශක 90ක බෑවුමක් තියෙන පර්වතයක් උඩට මේ ගඩොල් මිලියන 3ක් අරන් යන්න කොච්චර ශ්‍රමයක් වැය වෙන්න ඇතිද? අපි භෞතික විද්‍යාව පාවිච්චි කරලා පොඩි ගණනය කිරීමක් කළොත් එක ගඩොලක් කිලෝග්‍රෑම් 2ක් කියලා ගත්තොත් සම්පූර්ණ බර කිලෝග්‍රෑම් මිලියන 6ක්. ඉතින් මේ මුළු බරම අහස උසට එසවීමට අවශ්‍ය ශක්තිය. ඒ ගැන හිතද්දී ඒ කාලේ මිනිස්සුන්ට තිබ්බ ලිෆ්ට් ක්‍රමවේදය මොකක්ද? ඉතින් අද කාලේ දැවැන්ත දොබකරයකින් කරන වැඩ වසර 1500කට කලින් කොහොමද යාලා කරේ? මෙතන තියෙන තවත් පුදුම හිතෙන දේ තමයි සීගිරියේ සැලසීම. සීගිරිය නිර්මාණය කරලා තියෙන්නේ ඊටාම නිර්වද්‍ය සමමිතික පදනමක. උතුරු දකුණු අක්ෂය දිගේ බලද්දී සීගිරියේ හැම පියවරක්ම හැම පොකුණක්ම මිලිමීටර එකවත් වෙනසක් නැතුව පිට වෙලා තියෙනවා. මේක කරන්න නම් අහසේ ඉඳන් බලන ඒරියල් view එකක් නැතුව බෑ. එහෙනම් ඒ කාලේ මේ මිනිස්සුන්ට අහස උසට ගිහින් බලන්න පුළුවන් තාක්ෂණයක් ඇත්තටම තිබුණා. දැන් අපි යමු සීගිරියේ ලොකුම විද්‍යාත්මක රහසට. ඒ තමයි ජල විද්‍යාව. සීගිරියේ පාමුල තියෙන ජල මල් අදටත් වැස්ස වෙලාවට වැඩ කරනවා. මේකේ රහස තියෙන්නේ භූගතව එළලා තියෙන මැටි නලපත්. අපි දන්නවා වතුර ඉහළට විදින්න නම් පීඩනයක් අවශ්‍යයි. සීගිරියේ ඉංජිනේරුවෝ මේ පීඩනය නිර්මාණය කළේ ගුරුත්වාකර්ෂණය පාවිච්චි කරලා. පර්වතයේ මුදුනේ තියෙන පොකුණු වල ඉඳන් පල්ලෙහාට එන වතුර පීඩනය පාවිච්චි කරලා දාම් සියුම් සිදුරු හරහා වතුර ඉහළට විදින්න සලස්වලා තියෙනවා. මේක හරියට අද කාලේ පාවිච්චි කරන බර්නූලි ප්‍රින්සිපල් එහෙම නැත්නම් බර්නූලි මූලධර්මය වගේ එකක්. තවත් පුදුම හිතෙන දෙයක් තමයි පර්වතයේ මුදුනේ තියෙන පොකුණු. අවුරුද්ද පුරාම මේ පොකුණු වල වතුර තියෙනවා. වැස්ස අඩු කාලයටත් මේවා හිදෙන්නේ නැහැ. විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ පර්වතයේ ඇතුළේ විහිදුණු රහස් නල පද්ධතියක් හරහා පහළ වැවක ඉඳන් වතුර ඉහළට ගෙනියන ක්‍රමයක් තිබුණා කියලා. කිසිම විදුලි බලයක් නැතුව වතුර අඩි 600ක් ඉහළට තල්ලු කරන ඒ පම්ප් එක මොකක්ද? ඒක අදටත් අභිරහසයි. ඉතින් සීගිරියේ තියෙන තවත් ලක්ෂණයක් තමයි දෘශ්‍ය මායාව. ඒවත් ඔප්ටිකල් ඉලූෂන් කියන්නේ. සීගිරියේ පාමුල ඉඳන් බලද්දී පර්වතයේ පේන විදියයි ඒක මුදුනට ගියාම පරිසරයේ පේන විදියයි අතර ලොකු ගණිතමය සම්බන්ධයක් තියෙනවා. කැටපත් පවුර හිමත් නැත්නම් මිරර් වෝල් ගැන හිතන්න. ඒකේ මතු පිට කොච්චර උපදාලා තිබුණාද කියලා කියනවා නම් ඒ කාලේ රජතුමා යනකොට එයාගේ රූපය ඒකේ පෙන්වනා කියලා කියනවා. ඒ කාලේ මේ පවුර හදන්න පාවිච්චි කරපු ආලේපන මොකක්ද? විතර සුදු මදය, මීපැණි, කුණු සහ තවත් රහස් ද්‍රව්‍ය රාශියක් පාවිච්චි කරලා මේක හදලා තියෙනවා. අද කාලේ පාවිච්චි කරන නැනෝ තාක්ෂණය ඉතින් මේකට සමාන දෙයක් ඒ කාලේ තිබුණාද? මොකද වසර 1500ක් ගිහින්වත්
ඒ සිනිඳු බව සහ දීප්තිය සම්පූර්ණයෙන්ම මැකී ගිහිල්ලා නැහැ. ඔය සීගිරියට ගිහිල්ලා තියෙනවා නම් ඒ බව දන්න. දැන් අපි එමු හැමෝම බලන් ඉන්න ඒ ආందోලනාත්මක තැනට. ඉතින් ඒක තමයි රාවණා රජු සම්බන්ධ කතාව. බොහෝ දෙනෙක් විශ්වාස කරනවා සීගිරිය කියන්නේ කාශ්‍යප රජතුමාටත් වඩා ගොඩක්ම ඈතට දිවෙන රාවණා රජුගේ ආලක මන්දාව කියලා. ඉතින් මේකට මෙහෙම කියන්නේ. පර්වතයේ මුදුනේ තියෙන සමහර ගල් කැටි දිහා බැලුවම ඒවා අදින් කරපු ඒවා කියලා හිතන්න අමාරුයි. ඒවා හරියට ලේස තාක්ෂණයෙන් කරපු කැපුම් වගේ හරිම සිනිඳුයි. ඒ වගේම සීගිරිය කියන්නේ ලෝකයේ තවත් ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන එක්ක ඍජුවම සම්බන්ධ වෙන තැනක්. විද්‍යාත්මකව බැලුවොත් ඊජිප්තුවේ පිරමීඩ, මෙක්සිකෝවේ මායා පිරමීඩ සහ සීගිරිය අතර යම්කිසි ජ්‍යාමිතික සම්බන්ධයක් තියෙනවා. සමහර පරීක්ෂකයෝ කියනවා සීගිරිය කියන්නේ අහසත් එක්ක ඒ කියන්නේ වෙනත් ග්‍රහලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න පාවිච්චි කරපු ස්ටාර්ගේට් එකක් කියලා. සීගිරියේ තියෙන තාරකා සිතියම් මේ වගේ පේන සිතුවම් වලින් කියවෙන්නේ ඒ අභිරහස. සීගිරිය නිකම්ම බලකොටුවක් නෙමෙයි. ඒක ස්මාර්ට් ආරක්ෂක මධ්‍යස්ථානයක්. පර්වතයේ මුදුනේ ඉඳන් ඊටම කුඩා ශබ්දයක් පවා පල්ලෙහාට ඇහෙන විදියට ශබ්ද විද්‍යාව පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම වතුරේ ආවුත් පල්ලෙහාට පෙරලන්න පුළුවන් විදියට හදපු දැවැන්ත ගල් කුළු අදටත් අපිට පේනවා. මේ ගල් පර්වතයේ මුදුනේ රදවගෙන හිටපු සමබරතාවය ගණනය කරලා තියෙන්නේ කොහොමද? ඉතින් සීගිරිය කියන්නේ උදෙක් කාශ්‍යප රජතුමා හැංගිලා හිටපු තැනක් නෙමෙයි. ඒක ලෝකයේම මවිත කළ ඉංජිනේරු විද්‍යාවේ මුදුන් මල්කඩ. අවුරුදු 1500කට කලින් කොහොමද මේ තරම් නිර්වද්‍ය ජල තාක්ෂණයක් තිබුණේ? වෙනත් ග්‍රහ ලෝක සමග සම්බන්ධ වෙන්න පුළුවන් තරම් දියුණු තාරකා විද්‍යාවක් අපේ මුදුන් මිත්තන්ට තිබුණාද? සීගිරිය ඇත්තටම රාවණා රජුගේ රහස් ස්ථානයක්ද? මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තාමත් අපි පරක්කුයි. හැබැයි එක දෙයක් පැහැදිලි. සීගිරිය කියන්නේ ලෝකයටම විද්‍යාව උගන්වපු එළ ඉංජිනේරුවාගේ අභිමානය. ඔයාලා හිතන්නේ මොකද්ද? සීගිරිය සැගවුණු තවත් අභිරහස් ඔයාලා දන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් නැවත හම්බෙමු. හැමෝටම ජය වේවා.